චූටියෝ අපි මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ තරගෙන් දිනලා අපිට ලක්ෂයක් ගන්න පුළුවන්. අපි දෙන්න කොහොම හරි හොඳම ජෝඩුව වෙන්න ඕනේ. රුපියල් ලක්ෂ හම්බ වෙන්න කලින් වගේ ඇඟේ නට් ඇන්ඩ් බෝල්ට් ෂේම ටික ගැලවිලා ඇඹරිලා කරගිලා යයි දන්නේ. පළවෙනිය වෙලා ලක්ෂය හම්බුනාට පස්සේ ඔයාගේ ඔය අඟේ අමාරු ඔක්කොම අඩු වෙලා යයි දන්නේව නැතු. ඔය විදියට ප්‍රැක්ටිස් කරාට වැඩක් වෙන්නේ නෑ තේරුණාද? මේක පළවෙනි ටැග් ගන්න අපි දෙන්න. අපේ ඩාන්ස් එකට ගන්න කාටවත් බෑ. පළවෙනි ටැග් එකට දැන් ලක්ෂ ගන්න අපි දෙන්න. ඒවා කොහෙද? අපි දිනන්නේ පළවෙනි ටැග් හරිය. ඕගොල්ලෝ බොරුවට රණ්ඩු වෙන්නේ මොකටද? පළවෙනි ටැග් හම්බ වෙන්නේ මටනේ. මෙතන ඉන්න කෙනෙක්ගෙන් මගේ පාර්ට්නර් වෙන්න කැමති කවුද කියලා කියන්නකෝ. ඔයාට මොකටද අනේ තවත් පාර්ට්නර්ස්ලා හොයන්නේ? ඔය ඉන්නේ ඔයාගේ ශරීරයේම ඇතිනේ ඔක්කොටම හරියන්නේ. මොකක්? බොක්සර් අයියා ඔයාට බොක්සිං ගහ ගන්න පුළුවන් තමයි. ඒ වුණාට ඔය බයිසිකල් හැන්ඩල් එකක් ගිලලා වාගේ ඉඳගෙන ෆ්ලෙක්සිබල් විදියට ඩාන්ස් කරන්න පුළුවන්. මට නටන්න බැරි නම් ඔයාලටත් මේ නැටුම නටන්න වෙන්නේ නැහැ. හොඳයි නර්තන ලෝලී හිතවතුනි, මෙහෙරඹින්නේ සුපිරි නර්තන යොග්මය තේරීමේ සුපිරි තරඟාවලියයි. හිතවතුනි, මෙම තරගයේ විශේෂත්වය වන්නේ කිසිවෙකුටත් මෙහි තනිව තරඟ වැදීමට නොහැකි වීමයි. එහෙමනම් අපි මේ සුපිරි නර්තන යුගලයන් හඳුනා ගනිමු. ෂූටිං මාටින් මහාචාර්යතුමා සහ ග්‍රාම සේවක ටී මුදලාලි සහ වට්ටක් අක්කා, ඉන්ස්පෙක්ටර් ලකි සහ කමිෂනර් ජොකි, ජෝන් and the clans. ඊළඟට ඔබේ හිතවත් බොක්සර් සමග බොක්සර් මේ තරඟේ කාටවත් තනියෙන් තරඟ වදින්න බෑ. මට පාර්ට්නර්ස්ලා ඕනේ නැහැ. දෙන්නෙකුට හරියන්න මේ ඇඟ තියෙන්නේ. සමාවෙන්න ඕනේ පාර්ට්නර් කෙනෙක් නැතුව ඔයාලට කොහෙත්ම තරඟ වදින්න දෙන්න බෑයිලු. අකමැත්තෙන් වුවත් ඔබව තරඟෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද්ද කිව්වේ? අම්මේ තරඟවටේ ජයග්‍රහණය කරන තරඟකරුවන් අවසන් පූර්ව වටය සඳහා සුසුකම් ලබනවා. ඒ අතරින් කණ්ඩායම් දෙකක් පමණක් අවසන් මහා තරඟයට සුසුකම්. අපුච්චේ මහාචාර්යතුමා මෙන්න මම බබරේ වගේ කරගෙනවා බේරගනියෝ. අනේ බේරගන්න මහාචාර්යතුමා. බොහොම උසස් මට්ටමේ සටනක් ඔබට දැක ගන්නට හැපුණා. සමාවෙන්න නර්තනයක් ඔබට දැක ගන්නට හැකියාව ලැබුණා. ඒ අතරින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබෙන කණ්ඩායම් කීපය තෝරා ගන්නටයි අපි සූදානම් වෙන්නේ. පළමු කණ්ඩායම මහාචාර්යතුමා සහ ග්‍රාම සේවක මහතාගේ කණ්ඩායම. දෙවැනි කණ්ඩායම ජෝන් with the clans. තුන්වන කණ්ඩායම ඉන්ස්පෙක්ටර් ලකි සමග කමිෂනර් ජොකි. අවසන් කණ්ඩායම ලෙස තේරීපත් වෙන්නේ අනේ උඩ ඉන්න දෙවියනේ අපි දෙන්නගේ නම කියන්න. මං ඕගොල්ලෝ වෙනුවෙන් සමෝසා 10ක පූජාවක් තියෙනවා. ෂූටින් සහ මාටින්ගේ කණ්ඩායම. හොඳයි හිතවතුනි, එහෙමනම් අවසන් පූර්ව තරගය ආරම්භ වන්නයි සූදානම් වන්නේ. අයි අම්මේ යම්මා.
Aku nawattanwa liitin namin motat na tandone. Ana. Ayo ammu. Oh. එල මාතියෝ මොකක්කරි කරන්න මේ දෝන ගහපු මොකක්කරි ප්ලෑන් එකක් ඉක්මන් කරන්න මට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයාම හිතන්නකෝ. පත්තු වුණා හොඳයි එසේනම් අවසන් පූර්ව තරගය අවසන් වුණා. අවසන් තරගය සඳහා කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා තිබෙනවා. කණ්ඩායමක් තමයි ජෝන් සමග ක්ලෑන්ස්. ඊළඟ කණ්ඩායම සූටින් සහ මාටින්ගේ කණ්ඩායම. ඔහෙට මම හලෝ මම මේ ජෝන් කතා කරන්නේ පොඩි ගේම් එකක් තියෙනවා බාර දෙන්න. දැන් ඉතින් අපේ පළවෙනි තැන නවත්තන්න මේ ලෝකේ කිසිම ජගටෙකුට බෑ බෑ. කියලා හිතුවට ඒක මට කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්නවා. මගේ නම තමයි චූටි මල්ලි. චූටි මල්ලි කුවන් පජාතකේ කවුරුත් දන්නවා. කරුණා කරලා කලබල කරන්න නැතුව ආනෙට නැති. ඉක්මනට මොනවා හරි කරේ නැත්තම් අර ජෝන් තමයි පළවෙනි ස්ථානේ ගන්නේ අපිට මොකුත් නැති වෙනවා. පත්තු වුණා ඉක්මනට අපි දෙන්නට බූරුවගේ පිටේ නැගලා පටස් ගාලා මෙතනින් පැටංගමු වෙන්න අනේ වල්ලි මේ කෑම කකා ඉන්න වෙලාවක් නෙමෙයි පුළුවන් තරම් ඉක්මනට අපි වටේට ගෙනියන්නකෝ. හොඳයි හිතවතුනි අවසන් මහ තරගයයි මේ ඇරඹෙන්නේ. මුලින්ම නර්තනය ඉදිරිපත් කරන්නේ ජෝන් සමග ක්ලෑන්ස්. අම්මේ අම්මෝ චූටියෝ හිස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නවනේ. ඔයා මොනවා හරි හිතන්නකෝ. පත්තු වුණා අයියෝ චූටි මල්ලි මොකද්ද ඔයා මේ කරන්නේ? අපිව බූරුවෙක් පිටේ තියාගෙන තරන් යන්න හදන්නේ. අපේ ගෞරවය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. කාගේ හරි කාර් එකක් නවත්තලා හරි අපි ඕගොල්ලන්ට ඕනෙ තැනට අරගෙන යන්න. එච්චරයි. හොඳ අදහස. මේ ඉක්මනට කාර් එකක් නවත්තන අපේ තත්ත්වෙට ගැලපෙන කාර් එකක්. මොකද මෙහෙම යන්නේ හරි නෑනේ අපිට නේද? අයියෝ චූටි මල්ලි යන්නේ ඒ දෙන්න ඔයාව අන්දලාර බූරුවාගේ පිටේ නැගලා පැනලනවා. දැන් ඉතින් හුලන් තමයි අයියෝ. එළවල අල්ලගන්නවා. හොඳයි ජෝන් සහ ඔහුගේ මිතුරන් දෙදෙනා ඉතාමත්ම හොඳ නර්තනයක් ඉදිරිපත් කරා. ඒ නර්තනයට බයේ සූටින් සහ මාටින් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. Shooting Martin කියන්නේ පැනලා යන જાති මිනිස්සු දෙන්නේ නෙවෙයි මොකක් හරි අවුලක් තියෙනවා මෙතන. සෝටිනෝ මාටුනේ පැනලා යන જાති මිනිස්සු නෙවෙයි. ඒවට කරන්න දෙයක් නෑ. ඉක්මන් කරන්න අපිටත් කරන්න වැඩ තියෙනවනේ. යම් ආකාරයකින් සූටින් මාටින් මෙහි නොපැමිණියොත් නිතරගෙන්ම ඔවුන් සමග තරඟවැදී අනිත් කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදල හිමි වෙනවා. शूटिंगे माटिंगे जोगी बड़ थडिया हर गेडिया कोट माटिंग अरे पंडिया तन्नडिया दंड शूटिंग माटिंग तन कोई दे तन में शूटिंग शूटिंग तन मन दे तन में माटिंग शूटिंग गे जोगी शूटिंग गे जोगी शूटिंग गे जोगी
ගියා හොර ගෙඩියා කොට මාටින් හොඳයි හිතවතුනි මේ හොඳම නර්තන යුග්මයේ තේරීමේ තරඟයේ අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයා ෂූටින් සහ මාටින් මේ මාටින් ෂූටින්ගේ මාටින්ගේ ජෝගී ෂූටින්ගේ මාටින්